නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් වෙනස් කරන්නට පිතිකරුවන්ට වඩාත් හැකි වෙන්නේ තරග රටා සියල්ලම වේගවත් වීමත් සමගයි. නමුත් පිතිකරණයේ තරම්ම තරගයකට වැදගත් වන පන්දු යවන්නන්ද පරාජය පෙනි තිබූ තරග ජය කරා ගෙන ගිය අවස්ථා ඉතිහාසයේ දකින්නට පුළුවන්. කලක් ලෝක ක්‍රිකට් පිටියේ හොඳම සීමිත පන්දුවාර කණ්ඩායම ලෙසින් වැජඹුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස වූයේද ඔවුන්ගේ ලෝක පූජිත මට්ටමේ පන්දු යැවීමයි. ඒ 2007 වසරයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ එක්දින තරග සංචාරයේ දෙවන තරගයට සූදානම් වෙමින් තිබිණි. වර්ෂාවෙන් සේදී ගිය පළමු තරගයෙන් පසු දෙවන එක්දින තරගය සඳහා දෙපිළ හමුවන්නේ 2007 වසරේ පෙබරවාරි 11 වනදාය. මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් මැච් බලන ගමන් පොඩි ගේම්ස් ප්ලේ කරලා මුදල් හම්බ කරන්න ඔබත් කැමතිද? ඔයාලා දන්නවනේ 1x site ගැන. ඔයත් ක්‍රිකට් රසිකයෙක් නම් කරන්න තියෙන්නේ මේ දවස්වල යන මැච් දිනන්නේ කවුද? වැඩිම ලකුණු ගහන්නේ කවුද? වැඩිම විකට් ගන්න කවුද? වගේ පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඒ වගේම චිකන් රෝඩ් කියලා අලුත්ම මිනි ගේම් එකක් රිලීස් කරලා තියෙනවා. ඔයාලා 1x එක එකතු වෙද්දී මෙන්න මේ කෝඩ් එක පාවිච්චි කරොත් රුපියල් 35000ක බෝනස් මුදලක් දිනා ගන්නත් මේ දවස්වල අවස්ථාව තියෙනවා. කාසිය වාසිය දිනු ඉන්දිය නායක රාහුල් ද්‍රාවිඩ් ලකුණු හඹා යන්නට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ඕපුල් තරංග සහ සනත් ජයසූරිය පිටියට අවතීර්ණ විය. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීම වැළකූ මොනාෆ් පටේල් සනත් ජයසූරියගේ කඩුල්ල දවාගන්නේ කඩුල්ල පිටුපස රැකගත් උඩ පන්දුවක් සමගින්. ඕපුල් තරංග ලබාගත් කෙටි ආරම්භයත් අපතේ යැවූ ශ්‍රීෂාන් සචින් තෙන්ඩුල්කර් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගන්නට සමත් විය. ලකුණු 31දී එක්වූ මාවන් අතපත්තු සහ අංක 4 පිතිකරු සංගක්කාර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 සීමාව දක්වා රැගෙන යන්නට සමත් වූයේ සංගක්කාරගේ පිත්තෙන් වාර්තා වූ 4 පහරවල් කීපයක්ද සමගින්. පළමු පන්දුවාර 10 අවසානයේ කඩුළු දෙකකට ලකුණු 50ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් අවාසනාව උදා කර දුන් මොනාෆ් පටේල් මාවන්ගේ පහ ආවරණයේ පන්දුව වද්දා ගනිමින් ඔහුව ලකුණු 15කට දවා ගත්තේය. ශ්‍රී ලංකා නායකයා වූ මහේලගේ ඉනිම ලකුණු 4කට සීමා වෙද්දී ඉන්දියානුවන් විසින් පන්දුවාර 13කදී ලකුණු 58කට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් 4 දෙනෙකුම ක්‍රීඩාකාරයට හරවා යවා තිබිණි. එකල මැද පෙළ පිතිකරුවෙකු වූ ඩිල්ෂාන් පිටියේ සිටි සංගක්කාර හා එක් වූයේ අංක 6 පිතිකරු ලෙසිනි. නමුත් ඉන්දිය පන්දු යැවීම හමුවේ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම අතිශයින් අපහසුය. නමුත් සංගක්කාර ඉනිම ආරම්භයේදීම පිත්තේ රිද්මය සොයාගෙන තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අස්වැසිල්ලකි. සෞරව් ගංගුලිගේ පන්දුවාර දෙකක් හමුවේ 4 පහරවල් දෙකක් සහ 6 පහරක් සමගින් පීඩනය නිදහස් කළ සංගා ඩේල්ෂාන්ට ස්ථාවර වන්නට අවස්ථාව උදා කර දුන්නේය. නමුත් ශ්‍රීෂාන්ගේ ඉලක්කය හමුවේ ඔහුට එරෙහිව ලකුණු ලබා ගැනීම පිතිකරුවන් දෙදෙනාටම අපහසු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගයද පහළට ඇද දමමින්. ස්වභාවයෙන්ම පන්දු යවන්නන් ආක්‍රමණය කරමින් වේගවත් පිතිකරණයේ යෙදෙන්නට කැමැත්තක් ඇති දිල්ෂාන් ශ්‍රීෂාන්ගේ අවසන් පන්දුවාරයේ පිට එල්ල කළ 4 පහරවල් දෙකක් සමගින් පන්දුවාර 20ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 94ක් දක්වා ඉහළ නංවා ගත්තේය. ඉන්දිය දංගපන්දු යවන්නන්ගේ ආගමනය සිදු වූයේ එයින් පසුවය. ලොව ප්‍රබලතම පිතිකරණ ලයිස්තු පවා මෙල්ලවන ඉන්දිය දංගපන්දු යවන්නන් ඉදිරියේ කඩුල්ල ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා වම දකුණත් සුසංයෝගය පස්වන කඩුල්ලේ සම්බන්ධතාවය අර්ධ ශතකයක් ඉක්මවන්න සමත්විය. සංගක්කාර තරමක් සෙමින් ඉනිම ඉදිරියට ගෙන යද්දී අංශුක 360ටම පහරවල් තම ගබඩාවේ තිබූ ඩිල්ෂාන් පිටිය පුරා ලකුණු සොරා ගන්නට විය. 32 වන පන්දුවාරයේ අනිල් කුම්ලේට එරෙහිව 4 පහරක් සමගින් සංගක්කාර තම අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නේ පන්දු 80ක් වැය කරමින්. එයින් පසු පන්දුවාරයේ ඩිල්ෂාන් තම සගයා හා එක්වෙමින් වටිනා අර්ධ ශතකයක් ලබා ගන්නේ පන්දු 56ක් පමණක් වැය කරමින්. ඒ සමගින් පස්වන කඩුල්ලේ සම්බන්ධතාවයද ශතකය ඉක්මවා ගියේ ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින්. ශ්‍රී ලංකාව තරගයේ පාලනය ලබා ගනිමින් සිටියදී හර්භජාන් සිංගේ පන්දුවක් ඩේල්ෂාන්ගේ පිත්ත පසු කරමින් කෙලින්ම කඩුල්ලේ වැදුනේ සාර්ථක සම්බන්ධතාවයක් සහ වටිනා ඉනිමක් නිමා කරමිනි. 4 පහරවල් 7ක්ද සමගින් ගොඩනැගුණු ඩිල්ෂාන්ගේ ලකුණු 56ක ඉනිමට පන්දු 65ක් වැය වී තිබිණි.
රසල් ආනල්ගේ ඉනිම ලකුණු 4කට පමණක් සීමා විය. ෆර්විස් මාරුෆ් එක් අන්තයක් ආරක්ෂා කර ගනිද්දී ඒතෙක් වෙලා නිහඬව සිටි කුමාර් සංගක්කාරගේ පිත්ත කතා කරන්නට පටන්ගෙන තිබිණි. සචින් තෙන්ඩුල්කර්ට එරෙහිව ලබන 6 පහරත් සමගින් ලකුණු 80 සීමාව පසු කළ සංගා 4 පහරවල් කිහිපයක්ද සමගින් පන්දුවාර 47ක් අවසානයේ ලකුණු 96ක් ලබාගෙන තිබිණි. අනිල් කුම්ලේගේ මීළඟ පන්දු වාරයේදී ශතකය ගැන සිතමින් ආරක්ෂා වනවා වෙනුවට තම කණ්ඩායම ගැන සිතමින් සුපිරි 6 පහරක් සමගින් තම ශතකය සම්පූර්ණ කළ සංගා 48 වන පන්දුවාරයේ තවත් 6 පහරක් සමගින් ලකුණු 18 ශ්‍රී ලංකා ඉනිමට එක් කරන්න සමත් විය. මෝනාෆ් පටෙල්ටද එරහිව 6 පහරක් සමග තවත් වේගවත් වූ සංගාගේ ඉනිම නිවා වූයේ ශිවා රැකගත් උඩ පන්දුවක් හමුවේය. පන්දු 127කින් ගොඩනැගුණු සංගාගේ ලකුණු 110ක ඉනිමට 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 11 ඇතුළත්ව තිබිණි. එයින් පසු පන්දුවෙන් මහරුෆ් පිටියෙන් ඉවත් කළ පටෙල් ඉන්දියානුවන්ට සාර්ථක අවසන් පන්දුවාර 2ක් ලබා දෙන්න සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුළු 8කට ලකුණු 257ක් ලබමිනි. ප්‍රබල ඉන්දිය පිටිකරුවන්ට ලකුණු 258ක් එතරම් ලොකු අභියෝගයක් නොවේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ලෙහෙසියෙන් අත් නොහරින බව දන්නා විචාරකයන් උණුසුම් තරගයක් අපේක්ෂා කරන්නට විය. නමුත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තු පළමු පන්දු වාරයෙන්ම අඩපණ කළ ඉන්දිය ආරම්භකයි පළමු පන්දු වාරයට ලසිත් මාලිංගගෙන් ලකුණු 13ක් උතුරා ගත්තේය. නමුත් අනෙක් අන්තයෙන් මහරුෆ් ක්‍රියාත්මක වෙමින් රෝබින් උතප්පා දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කරමිනි. අංක 3 පිතිකරු වූ ඉන්දීය නායකයා 4 පහරකින් තම ඉනිම ඇරඹුවා ලකුණු 5ක් පමණක් ලබා තිබියදී රාහුල් ඩ්‍රාවිඩ්ගේ කඩුල්ල දවා ගත්තේ ලකුණු 29ට ඉන්දීය බොල් පෙළ කඩුළු 2ක් දවා ලමිනි. අමාරුම කොටස ඇරඹුණේ එයින් පසුවය. රිද්මේ සිටි සෞරව් ගංගුලි හා එක්වන්නේ ඉන්දීය ක්‍රිකට් දෙවියන් බඳු වූ සචින් තෙන්ඩුල්කර්ය. තෙන්ඩුල්කර්ගේ පිතිකරණය සහ ගංගුලිගේ රිද්මය ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වන්නට ගත වූයේ පන්දුවාර කිහිපයක් පමණි. කුලසේකරට සහ මහරුෆ්ට පහසුවෙන් මුහුණ දුන් ඉන්දිය පිතිකරුවන් දෙදෙනා ලාසිත් මාලිංගගේ වේගයටද අභියෝග කරමින් ඔහුගේ පන්දුවාර 3ක් තුල ලකුණු 32ක් උතුරා ගත්තේ. පළමු පවර් ප්ලේ පන්දුවාර 10 තුල ඉන්දිය ඉනිමට ලකුණු 73ක් එක් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරමිනි. පවර් ප්ලේ අවස්ථාව අවසන් වූ පසු අනෙක් පන්දු යවන්නන්ට යම් නිදහසක් ලැබුණත් සචින්ගේ පිත්තෙන් ලාසිත් මාලිංගට දරුණු මට්ටමේ ප්‍රහාරයක් එල්ල වෙමින් තිබිණි. ලාසිත් මාලිංග පන්දු යැවීමෙන් ඉවත් වූ පසු ශ්‍රී ලංකා නාවක පාදක පන්දු යවන්නෙකු වූ මාලිංග බණ්ඩාර ඉන්දිය ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩපණ කරමින් වටිනා පන්දුවාර කිහිපයක් යොමු කළේ. නුවන් කුලසේකරත් අනික් අන්තයෙන් පීඩනය එල්ල කරන අතර වාරයේ පිතිකරුවන් දෙදෙනාම අර්ධශතක වාර්තා කරද්දී 24 වන පන්දු වාරයේදී තෙවන කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 100 ඉක්මවා ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් ගැටලුවක් මතු කරමිනි. මාලිංගගේ පන්දුවකට ඉදිරියට පැන පහර දෙන්නට උත්සාහ කළ තෙන්ඩුල්කර් ස්ටම්ප් කිරීමකට හසුවන්නේ ලකුණු 54ක් ලබා සිටියදීය. නමුත් දෙගින් දිගටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් පහසුවෙන් මෙල්ල කළ ගංගුලි ඉන්දිය කණ්ඩායමට බලාපොරොත්තු ගෙන එන්නට විය. නමුත් යළිත් කැඳවීමක් ලැබූ ලසිත් මාලිංග සෞරව් ගංගුලිගේ කඩුල්ල ලබා ගන්නට සමත් වූයේ ස්ථාවර පිතිකරුවන් දෙදෙනාම නැවත හරවා යවමිනි. පන්දු 79ක් තුල 4 පහර 6ක් සහ 6 පහරක් සමග ගංගුලි ලකුණු 62ක් ලබා ගන්නේ ඉන්දිය සෙසු පිතිකරුවන්ට පහසුවෙන් හඹා යා හැකි අභියෝගයක් ඉදිරි කරමිනි. ශිවාක් සහ දෝනි පිටියේ එක්වුවත් 30 වන පන්දුවාරයේ අවසන් පන්දුවෙන් ශිවාගේ කෙටි ඉනිම නිමා කළ මාලිංග බණ්ඩාර ඉන්දිය 5 වන කඩුල්ලත් දවා ගන්න සමත් විය. ලබා ගත යුතු ඉලක්කය පන්දුවාර 20කදී ලකුණු 89කි. අවශ්‍යම අවස්ථාවලදී නොබියව පන්දුව අතට ගන්නා සනත් ටෙරාන් ජයසූරිය තම පන්දුවේ මැජික් පෙන්වන්නට පටන් ගත්තේ එවන් පසුබිමකය. මාලිංග බණ්ඩාර අනෙක් අන්තයෙන් හොඳින් පන්දු යවද්දී ජයසූරිය තම පළමු පන්දුවාර 4ම ලකුණු 15කට යොමු කරන්නට සමත් වූයේ ඉන්දියානුවන්ට නොදැනීම ලබාගත යුතු වූ දල ලකුණු වේගය සෙමින් ඉහළ දමමිනි.
කාර්තික් සහ ධෝනි කඩුළු ආරක්ෂා කර ගනිමේ තරගයේ අවසන් පන්දුවාර 10 දක්වා රැගෙන එන්නට සමත් වූයේ දෙපිලටම තරගය උණුසුම් කරමිනි. අවසන් පන්දුවාර 10 තුල ඉලක්කය ලකුණු 45කි. එය පහසුය. මහිල ජයවර්ධන නම් වූ සුවිශේෂී නායකයාගේ පරිණතභාවය එළි දකින්නේ මේ අවස්ථාවේදීය. තමන් සතු පන්දු යවන්නන් හොඳින් පාලනය කරමින් ඔහු ඩීල්ෂා මාරුෆ් සහ ජයසූරිය පන්දුවාර එකිනෙක මාරු කරමින් යොමු කළේ ඉන්දියානුවන්ට පන්දුව හඳුනාගෙන පහර දෙන්නට තිබූ අවස්ථාව අහිමි කරමිනි. නමුත් MS ධෝනි තරග අවසන් කරන්නටම උපන් පිතිකරුවෙකි. කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවාර 45ක් දක්වා ක්‍රීඩා කළ ඉන්දීය මැද පෙළ පිතිකරුවන් දෙදෙනා 6 වන කඩුල්ලේ සම්බන්ධතාවය අර්ධ ශතකයක් දක්වා ඉහළ නංවාගෙන තිබිණි. ඉලක්කය පන්දු 30කින් ලකුණු 24කි. ලාසිත් මාලිංග තම 9 වන පන්දු වාරයේදී දිනේෂ් කාර්තික්ව තවා ගන්නේ ශ්‍රී ලංකාව සොයමින් සිටි කඩුල්ල ලබා දෙමිනි. ශ්‍රී ලංකාව තරගයේ අවස්ථාවක් සොයා ගත්තේ ඉන්දිය පසුපෙළ පිතිකරුවන් පන්දුවට පහර දීමට පැමිණීමත් සමගය. ජයසූරියගේ උපායශීලී පන්දු යැවීම හමුවේ 47 වන පන්දු වාරයට ඉන්දියාව ලබා ගන්නේ ලකුණු 4ක් පමණි. 48 වන පන්දු වාරයේ ලකුණු 4ක් පමණක් ලබා දුන් මාරුෆ් හර්භජාන් සිංගේ කඩුල්ලද තවා ගන්නේ ධෝනිට තව තවත් පීඩනයක් එල්ල කරමින්. පන්දු 12කින් ලකුණු 14ක් ලබා ගත යුතු අවස්ථාවක තීරණාත්මකම පන්දු යැවීම කළ මාලිංග සුපිරි යෝග පන්දු 6ක් සමගින් පන්දු වාරය ලකුණු 3කට සීමා කළේ. අවසන් පන්දු වාරයේ ලකුණු 11ක් සුරැකීමේ වගකීම ජයසූරියට බාර කරමිනි. අවසන් පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම අනිල් කුම්ලේ දුවදී දෙවී ගියේය. ඊළඟ පන්දු දෙකම නිලකුණු පන්දුය. 4 වන පන්දුවට ධෝනි එල්ල කළ 4 පාර ඉන්දියානුවන් හට යලි බලාපොරොත්තු ගෙන එන්නට විය. Hit it hard. And it's 4. Dhoni has picked up a boundary. 6 to win of 2 balls. පස්වන පන්දුවට විශාල පහරකට උත්සාහ කළ ධෝනිගේ පිත්තෙන් ඉහළ නැගුණු පන්දුව සුපිරි පන්දු රැකීමක් සමගින් මාරුෆ්ගේ දෑත් අතර සිර වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5කින් ජයග්‍රහණය හිමි කර දෙමිනි. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ කුමාර් සංගක්කාර විසිනි. නමුත් තරගයේ නිල නොලත් වීරයන් වූයේ ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ය. ලෝක මට්ටමේ පිතිකරුවන්ට එරෙහිව අවසන් පන්දුවාර 10 තුලදී කඩුළු 4කට ලකුණු 39ක් පමණක් ලබා දීම අතිශයින් ඇගිය යුතු වන්නේය. ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නන්ගේ වටිනාකම ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රසිද්ධ කියමනක ඇතුළත්ය. පිතිකරුවන් ඔබව තරගය දිනවා දේවි. නමුත් පන්දු යවන්නන් ඔබට තරගාවලි පවා ජයග්‍රහණය කර දෙනු ඇත.